පත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේ අසලදී සේවිකාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින මිලි අයේෂා දිසානායක සම්බන්ධ නඩුව ඊයේ අලුත්කඩේ අධිකරණයේදී විභාගයට ගෙන තිබේ. මෙම සිද්ධිය නිසා අයේෂාටද රෝහල්ගත වීමට සිදුවීමත් අනතුරට ලක් වූවන්ට වන්දි ලබා දීමට එකඟවීමත් නිසා මෙම සිද්ධිය මේ වන විට කතා බහට ලක් වී තිබේ. වාර්තාවන ආකාරයට පසුගිය ඔක්තෝබර් 20 වෙනිදා පෙරවරු 10:30 සිට 11 අතර කාලයේදී හෝටල් රථගාලයේදී ඇයගේ කළු පැහැති BYD රථය මගින් මෙම දරුණු අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් කොටිකාවත්තේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකට ශ්‍රෝණිය සහ උකුල ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අතුරුගිරියේ පදිංචි 36 හැවිරිදි අනික් තැනැත්තියට පාදයේ අස්ථි බිඳීම් සිදු වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. සමගිය අවධානයට ලක්ව ඇත්තේ අනතුරෙන් පසු අයේෂා දිසානායකට ඇති වූ හෘදයාබාධ තත්ත්වය නිසා ඇයද 19 යනුව ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට සිදුවීමයි. අනතුරින් පසු ප්‍රතිකාර ලබමින් සිටි අයේෂා ඔක්තෝබර් 22 වැනි දින වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන 23 වෙනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදා හරිනි. මේ අතර ඇය අනතුරට ලක් වූ එක් කාන්තාවකට වන්දියක් වශයෙන් රුපියල් 2,50,000ක් බැගින් ලබා දීමට එකඟ වූ අතර බරපතල තුවාල ලැබූ සේවිකාවන් දෙදෙනෙකුට මෙම මුදලින් වන්දි ගෙවීමෙන් මඩුව සමතයකට පත් කර ගැනීමට ඇය උත්සාහ කරනවාද ඇතැමුන් ප්‍රශ්න කරති. අපේ තාත්තගේ සීයගේ කාලේ තිබුණ පොල් ලත්තක් අපි යනවා වීකෙන්ඩ් එකට පොල් මුරිය කඩන්න. කොහෙද? මොන්ටි කාලෝ වල කොන්ස්ටන්ටිනෝපලේ ඉඳන් රුපියල් 4 දුර. ත්‍රිවිල් එකෙන් 50ක් ගන්න. ඕක බොරුවක් වෙන්න බැරිද? නවත්තන්න. මණ්ඩුක නවත්තන්න.